ඉන්ද්‍රා සහ ජයසේකර කියන්නේ නාගරික පන්නේට හැදුණු වැඩුණු යුවලක්. මොවුන් නගරේ ජීවත් වෙච්ච අතරම මොවුන් කුඩා කල් සිටම එකම පාසලකට පාසල් ගිය දරුවන් දෙදෙනෙක්. යෞවනය එළමෙත්ම ඔවුන් දෙදෙනාම ප්‍රේමයෙන් බැඳෙනවා. උසස් පෙළ විභාගයේ සමත් වූ ඔවුන් විශ්වවිද්‍යාලයට පිවිසෙනවා. විශ්වවිද්‍යාලයේ භූමිය තුල ඔවුන් ප්‍රේමය උපරිම ආකාරයෙන් භුක්ති විඳිනවා. අත්වැල් අල්ලගෙන මම්මාවත් දිගේ ඔහේ ඇවිදගෙන යනවා. ඒ හැම තැනකම පුංචි දරුවෙක් වගේ හුරතල් වෙමින් ඔහුගේ ළඟම දැවටෙනවා. විටක ඔහු කර තියාගෙන යනවා ඇයව. හරිම ආදරණීයයි. සමහර වෙලාවක දෙපස තියෙන මල් අරගෙන ඇයගේ ඔළුවේ මල් වලින් ගවසනවා. සමහර වෙලාවකට වේගයෙන් දුව යනවා ඇය තනියම දාලා. ඇය ළඟට ඇවිල්ලා ඔහුගේ උකුල මත හිස තියාගෙන ගිමන් හරිනවා. ක්‍රමයෙන් ඔවුන් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අවසන් වෙනවා. උපාධිධාරීන් බවට පත් වෙනවා. ඒ තුල ඔවුන්ගේ අරමුණුනේ ලස්සන වාහනයක් අරගෙන නගරයේ ලස්සන ගෙයක් මිලදීගෙන විවාහ වෙලා ජීවත් වෙනවා. ඔවුන්ගේ අනාගතය ගැන විශාල අහස් මාලිගාවන් තැනුවා. ක්‍රමයෙන් මේ අහස් මාලිගා එකින් එක ඔවුන් ඉටු කරගන්නවා. ජයසේකරට ඉන්ද්‍රාණි කිව්වේ ආදරයට ජයී කියලා. ජයසේකර ඉන්ද්‍රාට ආදරයට කිව්වේ ඉන්දු කියලා. මේ ජයී ඉන්දුවගේ අවශ්‍යතාවයන් සියල්ලම ඉටු කරගන්නට ඔවුන් සමත් වෙනවා. ජයට ලැබුණු ගුරුපත් වීමත් එක්ක ඔවුහු ඒ වැඩ කටයුතු ඉතා අභිමාණයෙන් ඉටු කරනවා. ඉන්දු තමන්ට හම්බ වෙච්ච කාර්යාල රැකියාව ඉතාමත් උවමනාකාරයෙන් ඉටු කරනවා. මෙහෙම වසර කීපයක් ගත වෙත්තත් සමගම ඔවුන් ලස්සන ගෙයක් හදා ගන්නවා නගරේම. ඒකම ඔවුන්ට ආවෙනික වූ ලස්සන කාර් රථයක් මිලදී ගන්නවා. දෙමව්පියන්ගේ ආශිර්වාදයේ මැද ඔවුන්ගේ විවාහය තීරණය වෙනවා. විවාහයට ඥාති හිත මිත්‍රාදීන් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් ගමේ මිනිසුන් මේ සියලු දෙනාම එකතු වෙනවා. මොකද කවදාක්වත් අත නොහැර එක ළඟින්ම වුන් ප්‍රේමයක මංගල්‍යය දකින්න මිනිස්සු හරි ආසයි. මෙම විවාහ මංගල්‍යය පැවැත්වෙන්නේ නුවරඑළියට ආසන්න වූ ප්‍රදේශයක. ඔවුන්ට ආශිර්වාද කරමින් වගේ පුංචි පිණි වැටෙන්න පටන් ගන්නවා. හිම කුණාටුවක් වගේ. හරියට සුන්දර නගරයක සුන්දර යුවතියක සුන්දර මනාලයක අතිනත ගන්නා මොහොත මුළු පරිසරයම කියාපාන්නක් වගේ. කොහොම නමුත් ඔවුන්ගේ මංගල්‍යය ඉතාමත් අපූර්ව ආකාරයට ආශිර්වාද මැද්දේ පැවැත්වෙනවා. ටිකෙන් ටික ඔවුන්ගේ නැකත් කාලය ලං වෙනවා. නැකතට අනුව ඔවුන් මදු සමය ගත කිරීම සඳහා නිවාඩු නිකේතනයට ගමන් කරනවා. නුවරඑළිය දෙසට වාහනේ ගමන් ගන්නවා. ඒ පිටුපසින් තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන්ගේ වාහනද ගමන්. නුවරඑළිය කිට්ටුවෙත්ම ඉතා වේගයෙන් ඉදිරියට ආපු ලොරියක් මේ කාර්යය ගැටෙනවා. ගැටුණට පස්සේ වැඩියෙන්ම හානිය සිදුවන්නේ ඉන්දුට. ඉන්දු රෝහල් ගත කරනවා. රෝහල් ගත කරත් ඉන්දුට සිහිය එන්නේ නැහැ. ටික කාලයක් ගිහිල්ලා ජය ඉතාමත් අසීරු තත්ත්වයෙන් ඇයව ගොඩ ගන්නවා. නමුත් වෛද්‍යවරු කියනවා ඇයට ඇවිදින්න බැරි වෙයි. ඒකම ඔබ කියන දේවල් වලට ඇය ප්‍රතිචාර දක්වන්නේ නැති වෙයි. ජයේ ගොඩාක් දුක් වෙනවා. හැබැයි ජයි තමන් අලුතින් හදාගත්ත නිවසට ඇය රැගෙන යනවා. ඇය රැගෙන යන්නේ රෝදපුටුවක් මත. ඉන්දු බලාගත් අත බලාගෙන ඉන්නවා. ඉන්දුට කියන කිසිවක් තේරෙන්නේ නැහැ. එහෙත් ජය උත්සාහ කරනවා අතීතයේ මං මාවත් වල ඇවිද ගිය හැටි ඇයට කියා දෙන්න. ඇයගේ මතකය සිහියට එන්නේ නැහැ. අපි හදාගත්තු ගේ තමයි මේ ඉන්නේ. එදා මං ඔයා ළඟින් ඉඳලා ඔයාට කොච්චර ආදරේ කරාද? ඒ කාලේ මතකද? මතක් කරන්න කියනවා. නමුත් අද වෙනතුරුත් ඉන්දුට ඒ කාලේ මතක් වෙන්නේ. මේ වෙන විට ඔවුන් 70 පසු වෙන යුවලක්. ඉතින් එවැනි ලස්සන ආදරයක් වෙනුවෙන් ජයේ කරන කැපකිරීමම කොයිතරම්. ඉතින් කොයිතරම් ළඟින් හිටියත් අපි දුරස් වන්නට මේ ලෙසින් ඇයිද අපහම වුනේ. ඇස් ළඟ පෙනීම ආදරයේ තිබුණත් ඒ ඇස් වලට පේන්නේ. හිත ළඟම ආදරය දැනි තිබුණත් ඒ සුවඳ ඔවුන්ට දැනෙන්නේ. ජය අතරමං වෙලා තමන්ගේ ආදරය තමන්ගේ ළඟ තියාගෙන පරිස්සම් කරනවා. තවම මේ අපූර්ව ගීතය රචනා කරන්නේ අජන්තා රණසිංහයන් විසින්. මේ අපූර්ව නාද මාලාව එක් කරමින් ගායනා කරන්නේ දයාරත්න රණතුංග.
දුරස් වන්නට මේ ලෙසින් ඇයිද අප හමුුණේ. දුරස් වන්නට මේ ලෙසින් මොටද අප ඉපදුනේ. මොටද අප ඉපදුනේ.